මේ තියෙන්නේ ධාතු ප්‍රදර්ශනය කරලා තියෙන කුටිය. මේකේ තමයි ධාතුන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ. කොරියාවේ සොල්නාල් නිමාඩුවට ඒ නිමාඩුවට කියන්නේ මලවුන් සිහි කරන අවුරුද්දක් විදියට තමයි කොරියාවේ සොල්නාල් නිමාඩුව තියෙන්නේ. ඉතින් මේ කාලේ සොල්නාල් නිමාඩුව තියෙනවා දවස් 3ක නිමාඩුවක් තියෙනවා. ඉතින් අපි මේ සොල්නාල් නිමාඩුවත් එක්කලා ගියා නෝපෝ ප්‍රදේශයේ තියෙන විශාලම රම් බෞද්ධ ප්‍රතිමාවක් කියන බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කරලා තියෙන ස්ථානයක් විදිහට තමයි ඒ ප්‍රතිමාව හඳුන්වන්නේ. අර ඈතින් පේන්නේ මේ ප්‍රතිමාව මීටර් 30කට වඩා උසකින් යුක්ත මෙම ප්‍රතිමාව රන් ආලේප කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි යන හැම දවසකම මේක පෙවුනට අපි බලන්න යන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒක නිසා අපි මේ නිමාඩුවේ ගියා මේ ප්‍රතිමාව බලන්න. ඉතින් කොරියන් SL මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලටත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි ආවේ නෝපවල තියෙන මේ ලස්සන ප්‍රතිමාව. ලස්සනයි කියන්න හොඳ නැහැ. මේ ප්‍රතිමාව ඇත්තටම කොරියාවට ආවයින් පස්සේ මම දැක්ක ලොකුම ප්‍රතිමාව. ඉතින් මං හරි ආසාවෙන් හිටියා මේක වැඳ ගන්න. ඉතින් මං අද මේ නිමාඩුවට ආවා. මේක ඇතුලේ ප්‍රතිමාවේ පල්ලෙහා කොටස නෙළුම් මලක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නෙළුම් මලේ ඇතුළට අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඒ ඇතුළ බුදු ප්‍රතිමා තියලා කට්ටිය වැඳුම් පිදුම් කරන තැන. ඉතින් මේ තියෙන්නේ ඇතුල් වෙන ස්ථානය සෙරෙප්පු ගලවලා වෙනම තියලා අපිට ඇතුල් වෙන තැනම දකුණු පැත්තේ තියෙනවා මේ වගේ පොත් රාක්කයක්. ඒකේ ග්ලොඩ පොත් තියෙනවා. ඊට පස්සේ එතනින් ඇතුල් වෙලා මේ බංකු වගේ තියලා තියෙනවා. ඒ බංකු වල ඉඳගෙන කට්ටිය යාඥා කරනවා. ඒ වඳිනවා, ඒව කරනවා. ඒ වගේම මේ උඩ අර බුදු පිළිමයට යටින් මේ තියෙන්නේ මේකේ උඩ අපි කියමු සිවිලෙම වගේ තියෙන කොටස. ඒ කොටස හැම තැනක්ම ලස්සන චිත්‍ර වලින් සිතුවම් කරලා තියෙනවා. ඒ වගේම බුදු පිළිම තියලා තියෙනවා. ඉස්සරහා කට්ටිය වැඳුම් පිදුම් කරනවා. ගොඩක් අය බිම පොඩි මෙට්ටයක් වගේ චූටි කෑල්ලක් දාලා තමයි වැඳුම් පිදුම් කරන්නේ. මේ දවස්වල ගොඩක්ම මැරිච්ච අයට පින් පිනිස එයාලව සිහි කරලා තමයි මේකේ ගොඩක්ම වැඳුම් පිදුම් කරනවා කියලා දැනගන්න හම්බ වුණේ. ඔයාලත් බලන්නකෝ මම ඉස්සරහට තව එකක් යන්නම්. තව මේකෙම උඩ තට්ටු 4ක් තියෙනවා. මේකේ උඩ කොටසට අපි යනවා. මේ තියෙන්නේ ඒ බුද්ධ ප්‍රතිමාව. රන් ආලේප කරලා තමයි මේ පිළිම තියෙන්නේ. හැම තැනක්ම නෙළුම් මල් වලින් ලස්සන මල් වලින් සරසලා පිදුම් කරලා තියෙනවා. මේ ඉන්න එක්කෙනා තමයි ඒකේ උපදෙස් දෙන්නේ අපිට යන්න ඕන තැන එහෙම කියලා මෙයා තමයි අපිට පෙන්වන්නේ. මේකේ ධාතු ප්‍රදර්ශනය කරලා තියෙනවා. මම ඒකත් වීඩියෝ එකක් ගත්තා. ඔයාලා දිගටම මගේ වීඩියෝ එක බලන්න. ඒ ධාතුත් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඔයාලටත් ඒක බලා ගන්න අවස්ථාවක් නේ තියෙන. ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්කලා ඉන්න. ඊළඟට මේ තියෙන්නේ පළතුරු කූඩයක්, කේතලයක්, ඉටිපන්දම් දෙකක්, පොඩි
පූජා කරපු ඒවා ඒ වගේ ඒවා මේ හැමතැනම තියෙනවා. මේ අර මැරිච්ච අයට පින් අනුමෝදන් කරනවා කියලා තමයි අපි දන්නේ. මේ බිත්තියේ මේ වගේ ලියලා හැමතැනම අලවලා තියෙනවා. වගේ එතනට කට්ටිය ගිහිල්ලා වතාවත් කරනවා මං හිතන්නේ. විචය සිහි කරලා තමයි ඒ පූජාවල් කරන්නේ. මෙතන කට්ටියක් ඒ පූජාවල් කරනකොට මම වීඩියෝ එකක් දාගත්තා. ඉස්සරහට ඒ වීඩියෝ එකක් තියෙනවා. මේ වගේ කුටි 4-5ක්ම හැමතැනම තියෙනවා. ඒ තැන්වල මේ වගේ බිත්තියේ ඒ වගේ ඒවා ලියලා අලවලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කට්ටිය වතාවත් කරපු විදිහ. දැනගන්න වගේ වීඩියෝ එකට චුට්ටක් එකතු කරා. මේ හැම තැනකම ඔය විදිහට තැන් වල තියලා තියෙනවා. හැම තැනම පළතුරු කූඩයක්, කේතලයක්, ඉටිපන්දම්, පොත් ඒ වගේ මල් වාසික ඒ වගේ තියලා තියෙනවා. මේ විදිහට තමයි එයාලා වතාවත් කරන්නේ. අපි උඩට යන්න ඇහුවා. උඩට යනකොට මේ එක්කෙනෙක් කිව්වා මැරිච්ච කවුරු හරි ඉන්නවද කියලා අපෙන් ඇහුවා. ඊට පස්සේ මැරිච්ච කවුරු හරි ඉන්නවනම් උඩට යන්න කියලා කිව්වා. ඒ අයට පින් අනුමෝදන් කරන තැනක් වගේ තමයි උඩ තියෙන්නේ. ගොඩක් යන්නේ පින් අනුමෝදන් කරන්න. එතනත් හැම තැනම තියෙන්නේ ඔය වගේ පළතුරු, කේතල් ඒ වගේ තියලා බිම ඒ කට්ටිය ඉඳගෙන එයාලට පින් අනුමෝදන් කරන තැනක් තමයි මෙතනම උඩ තියෙන්නේ. උඩටත් අපි ගියා. හැබැයි වීඩියෝ මම නිකන් අපි යන ගමන් වීඩියෝ කරගත්තා. එතන වීඩියෝ ගන්න හොඳ නෑ වගේ කියලා හිතුන නිසා වීඩියෝ කරේ නැහැ. හැබැයි වීඩියෝ එකක් මම යන ගමන් ගත්තා. මේ කිසිම තැනක වීඩියෝ කරන්න එපා කියලා අපිට කියලා නැහැ. විදේශිකය අයනේ ඉතින් එන්නේ. ඒක නිසා වීඩියෝ කරාට කමක් නෑ කියලා එයාලා කිව්වා. ඒක නිසා අර අපිට හොඳ නෑ වගේ කියලා හිතුන නිසා මම වීඩියෝ කෑල්ල ගත්තේ නැහැ. මං උඩට ගියාපුවාම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙතන කඹයක් වගේ එකක් ගැට ගහලා මේ සුදු පාටට තියෙන්නේ. එතන නම් වෙන්න ඇති ලියලා තියෙන්නේ මං හිතන්නේ නැති වුණ අයට පින් දෙන අය එතන ලියලා ගැට ගහනවා. මේක දිගටම තියෙනවා. මේකේ තමයි ඒ අයගේ නම් ලියලා මේ වතාවත් කරන්නේ. එයාලා ඒ ගැට ගහලා ඊට පස්සේ එතන වතාවත් කරනවා. මේ තියෙන්නේ අපි උඩට ගිය තැන. මේ උඩ ගොඩ පළතුරු හැම තැනම තියලා එයාලා මේ වතාවත් කරනවා. ඒ හැම තැනම කේතල් අරගෙන වතාවත් කරනවා. මේ ගොඩ කට්ටිය හිටියා ඒ මැරිච්ච අයට පින් අනුමෝදන් කරන්න ඇවිල්ලා. මේ වගේ තමයි එතන තියෙන්නේ. මේ විදිහට තමයි එයාලා පින් අනුමෝදන් කරන්නේ. අර ගොඩ වීඩියෝ කරාට හොඳ නැති නිසා මම වීඩියෝ කරේ නැහැ. ඔය විදිහට තමයි හැමතැනම එතන සම්පූර්ණම තියෙන්නේ. ඔය වගේ පොඩි පොඩි තැන් පොඩි කියන්නේ මේ ඒ දිගටම තියෙන්නේ ඒවා. ඒ තැන් වල කට්ටිය ඉන්නවා. එයාලා ගිහිල්ලා එතෙන්ට පළතුරු වට්ටි එහෙම පූජා කරලා කේතලයක් අරගෙන වතුර නිකන් අපි පයින් වඩනවා වගේ එතන පොඩි එකකට වතුර එහෙම මේවා කරලා එයාලා මේ පූජා කරන දේවල් පූජා කරලා එයාලා හිමම යනවා වතාවත් කරලා. ඒ විදිහට තමයි එතන ඒ වැඳුම් පිළිවෙත් වෙන්නේ. මේ තියෙන්නේ අර වඳින්න ඉඳගන්න අරයි යන මේ
ඒ ඉඳ ගන්න අර තියෙන රතු පාට ඒවා තමයි මෙතන ගොඩ ගහලා තියෙන්නේ. කවුරු හරි යනකොට එතනින් අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ගාථා කියලා ඇවිල්ලා ආපහු ඔතනින් තියන්න ඕනේ. මේ තියෙන්නේ අර මම පෙන්නුව පොත් රාක්කේ. මෙතනින් අපි ආපහු එළියට ගියා.
ඉතින් මේ බුද්ධ ප්‍රතිමාව හදපු කට්ටිය හදලා තියෙන්නේ තේමාවකට අනුව. ඉතින් මං කියන්නම්කො මොකද්ද මේ තේමාව කියලා. තේමාවක් කියන්නේ මේ ප්‍රතිමාවේ පහළ කොටස හදලා තියෙන්නේ නෙළුම් මලක හැඩයට. ඉතින් මේ නෙළුම් මලේ හැඩයට සංකේතවත් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්නවනේ මඩ වතුරේ ඉපදිලා උඩට ඇවිල්ලා මඩේ ගෑවෙන්නේ නැතුව පවිත්‍රවත්ව ඉන්න එක තමයි නෙළුම් මල අපි දන්න අය අඳුනන්නේ. ඒ වගේ තමයි මේ ප්‍රතිමාවේ පහළ කොටස නිර්මාණය කරලා තියෙන්නේ නෙළුම් මලක හැඩයට. ඒකට උදාහරණය තමයි බෞද්ධ දර්ශනයේ පවිත්‍රත්වය සහ නිර්වාණ මාර්ගය නිරූපණය කරන්න තමයි මේක සංකේතවත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රතිමාවේ දකුණු අත උස් කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අභය මුද්‍රාවට තමයි මේ පිළිමය හදලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරනවා බය නැති කිරීම සහ ආරක්ෂාව නිරූපණය කිරීමට. ඒකෙනුත් කියවෙන්නේ මෙම ස්ථානයට එන අයෙකුට සාමය සහ ආරක්ෂාව ලැබෙනවා කියලා ආශිර්වාදයෙන් තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න ඒ වගේම නිල් පාට අහසයි රන් පාට ප්‍රතිමාවත් එක්කලා එකතු වුණාම සාමකාමී දසුණක් නිර්මාණය වෙනවා. භාවනා කරන අයට ඉතාමත් සුදුසු නිශ්ශබ්ද පරිසරයක් තමයි මෙම ස්ථානයේ තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ නිල් පාටත් එක්කලා බුදු ප්‍රතිමාව විතරක් පේනකොට මාරම ලස්සනයි. ඒ වගේම මේකේ ඇතුලේ ධාතුන් වහන්සේ කෙනෙක් වැඩමලා ඉන්නවා. අපිට ඒක බලා ගැනීමේ හැකියාවක් හම්බුණා. ධාතු තැන්පත් කරන එක බෞද්ධයන්ට ඉතාමත් භක්තිවන්ත කාර්යයක්. සාමය ආගමික එකමුතුව නිර්මාණය කරන්න මේක යොදාගෙන තියෙනවා කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. විශේෂයෙන්ම ධාතු ප්‍රදර්ශනය බෞද්ධ සම්ප්‍රදායේ ධාතු කියන්නේ බුදුන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ ශරීර ධාතු. නැත්තම් පූජනීය වස්තුවක්නේ. ඉතින් ඒකත් මේ නෙළුම් මලක් වගේ තියෙන කොටසේ මම ලං කරලා පෙන්නන්න. මේ කොටසේ තැම්පත් කරලා තියෙනවා ධාතුන් වහන්සේ කෙනෙක්. ඔයාලටත් පේනවද දන්නේ නැහැ. මේකට නම් පේන්නේ නැහැ. පේනවා ඇති. මම මෙහෙම පෙන්නන්නේ හැමෝටම ඉතින් මේ වගේ දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මෙහෙම හරි දැක ගන්න පුළුවන් වෙන නිසා තමයි මම මෙහෙම හරි පෙන්නන්නේ. ඒක වැරදිද කියලා නම් දන්නේ නැහැ. හැබැයි එතන සමහර වීඩියෝ කරන්න එපා නම් ගහලා තියෙනවා. හැබැයි එතන එහෙම මුකුත් ගහලා තිබුණ නැහැ. අනිත් කට්ටියත් වීඩියෝ කරලා ෆොටෝ ගහලා ඒක දාපු නිසා තමයි මමත් වීඩියෝ කරගත්තේ. ඒ කියන්නේ මේ වීඩියෝ එක දකින කෙනෙක්ට හරි ඒක බලා ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ওই විදිහට තමයි අපේ පන්සල බලලා ගෙදර ගියේ. ඉතින් මේ වගේ දිගටම මගේ channel එකත් එක්කලා එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ආදරෙයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බුදු සරණයි.